ආයුබෝවන් අද මම කතා කරන්නේ අපේ රටේ ඉතාම ජනප්‍රිය වගේම දේශීය වෛද්‍ය විද්‍යාවේ ඖෂධවල රැජින ලෙස විරුදාවලියලත් ඔබ මේ දකින ආතාවාරිය ශාකය ගැන. ආයුර්වේදයේ මෙය ශතවාරී ලෙස හඳුන්වන්නේ සියයක් ලෙඩ රෝග සුව කිරීමට වගේම සිරුරට සිය ගුණයක ජීව ශක්තියක් ලබා දීමේ ඇති පුදුම සහගත හැකියාව නිසයි. ආතාවාරිය කියන්නේ ඖෂධයක් විතරක් නෙමෙයි. එය පෝෂක ගුණයෙන් සපිරි පරිපූර්ණ ආහාරයක්. මෙහි සිරුරට අත්‍යවශ්‍ය විටමින් A, C, E සහ K බහුලව අඩංගු වනවා වගේම පෝලික් ඇසිඩ් සහ තන්තුමය ගුණයෙන්ද අනුවණ වෙනවා. ඒ වගේම අස්ථි ශක්තිමත් කිරීමට අවශ්‍ය කැල්සියම් හා මැග්නීසියම් වැනි ಖನಿජ ලවණ මෙන්ම ශරීරයේ සෛල විනාශ වීම වළක්වන ප්‍රතිඔක්සිකාරක ගුණ රාශියක්ද මෙහි අඩංගු වෙනවා. ආතාවාරිය ශාකය ගත්තොත් අල්ල, කොළ ඇතුළු මුළු ශාකයම ඖෂධ පිණිස යොදා ගන්නවා. මෙහි ඖෂධීය වටිනාකම ගැන බැලුවොත් කාන්තාවන්ගේ හෝමෝන සමතුලිත කිරීමටත් ප්‍රජනක පද්ධතියේ නිරෝගීභාවයටත් ආතාවාරිය තරම් තවත් ඔසුවක් නැති තරම්. විශේෂයෙන්ම කිරිදෙන මව්වරුන්ගේ මව්කිරි වර්ධනය කිරීමටත් මේ ගොඩක් උපකාරී වෙනවා. ශරීරයේ අධික උෂ්ණත්වය පාලනය කර සිරුර සිසිල් කිරීමට මේ උපකාරී වෙනවා. ગેස්ට්‍රයිටිස්, ආමාශයේ දැවිල්ල සහ අර්ශස් වැනි රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන අයට ආතාවාරිය කැඳ හෝ අල යොදා සකස් කරන ඖෂධ ඉතාම ගුණදායක වෙනවා. ඒ වගේම සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන අතර ස්නායු පද්ධතිය සංසුන් කිරීම හරහා මානසික ආතතිය, කාංසාව දුරු කිරීමටද ආතාවාරිය සමත් වෙනවා. සමේ නිරෝගී බව හා හිසකෙස් වර්ධනයට අවශ්‍ය පෝෂණය ලබා දෙමින් සිරුරට නව ප්‍රාණවත් බවක් ලබා දීමටද මේ උපකාරී වෙනවා. පුරුෂ පාර්ශවයේ ශුක්‍රාණු වර්ධනයට සහ ලිංගික බෙලහීනතාවය දුරු කිරීමට ආතාවාරිය අල යොදා සකස් කරන ඖෂධ භාවිතා කරනවා. ඒ විතරක් නෙමෙයි, ස්නායු දුර්වලතා, අපස්මාරය, මුත්‍ර රෝග, සමේ රෝග, අක්ෂි රෝග, සන්ධි භග්න, වාත පිත්ත රෝග ඇතුළු රෝග ගණනාවක් සඳහා ඖෂධ සැකසීමටත් ඖෂධ වට්ටෝරු සඳහාත් ආතාවාරිය යොදා ගන්නවා. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත කියා අපේ පැරැන්නන් පවසනවා. ඒ වගේම ආතාවාරිය භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තියෙනවා. ඇතැම් අයට ආතාවාරිය නිසා ආසාත්මිකතා ඇති වෙලා සමේ පළු දැමීම හෝ හුස්ම ගැනීමේ අපහසුතාව ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම වකුගඩු ආශ්‍රිත රෝග ඇති අය හෝ ශරීරයේ වතුර පිරෙන ස්වභාවයක් ඇති අයත් වෛද්‍ය උපදෙස් රහිතව මෙය භාවිතා නොකළ යුතුයි. මෙය ශරීරය පෝෂණය කරන ශාකයක් නිසා අධික ලෙස භාවිතා කිරීමෙන් සිරුරේ බර වැඩි වෙන්න ඉඩ තියෙනවා. අවසාන වශයෙන් ඔබ සැමට ආරාධනා කරනවා මේ වටිනා ශාකය නිසි ලෙස ප්‍රයෝජනයට අරගෙන එහි ඖෂධීය හා පෝෂණ ගුණ අත්විඳින්න කියලා. තවත් මෙවැනිම වූ ශාකයක තොරතුරු සමග නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.